මම බුද්ධාය ළමයි. ඉතින් අපි අද පළවෙනි සෙෂන් එක විදියට ඉතිහාසය පන්තියේ අපි පටන් ගන්න හදන්නේ. අපි යම් පළවෙනි පාඩම දෙවෙනි පාඩම විදියට කොටස් වශයෙන් පටන් ගන්න. පළවෙනි පාඩම යනවා ශිලා ඒවා ඒ ටික යනවා. දෙවෙනි පාඩම යනවා ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. ඒ වගේ පාඩම් ටික යනවා. දැන් අපි පාඩම් කර කර ඉන්න විදියක් නැහැ. දැන් විභාග එක්සෑම් එක ලඟ වෙලා තියෙන්නේ. ඒක හින්දා අපි කොටස් වශයෙන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ දැන් පළවෙනි පාඩමේ ප්‍රශ්නය අරගෙන සාකච්ඡා කරනවා කොටස් විදියට. හරි. එතකොට දෙවෙනි පාඩමෙන් මේ ප්‍රශ්න විදියට සාකච්ඡා කරන් යන්න ඕන. හරි. ඔයාලගේ එක්සෑම් එකේ පේපර් එක ගැන කතා කරොත් මේ පාර බොහෝ විට එන්න නැති වෙන්න ඉඩ තියෙනවා පාස් පේපර් ටයිම් එකට වගේ. පාස් පේපර් විදියට කලින් විදියට තමයි එන්න අඩුයි මේ තියෙනවා. ඒ කියන්නේ 2018 2019 පාස් පේපර් විදියට නෙමෙයි. මේ පාර ටිකක් අමාරු පේපරයක් එන්න ඉඩ තියෙනවා සාපේක්ෂව ගත්තොත් A level විභාගෙ හින්දා. A level විභාගෙ ගත්තොත් අපි සාපේක්ෂව පාස් පේපර් වලට එපිටින් තියෙන්නේ. ඒක නිසා O level වලටත් එහෙමයි කියලා අපි හිතනවා. ඒක නිසා පාස් පේපර් වලට අමතරව අපි කරන් යන්න ඕන ටාගට් පේපර් එකක් හදාගෙන යන ගමන් දැන් තියෙන්නේ. ඔයාලට ඒ ටාගට් පේපරේ දෙනවා මම විභාගෙට දවස් 3කට වගේ කලින් ටාගට් පේපරේ ඔයාගේ අතට හම්බ වෙනවා. එතකොට අපේ පළවෙනි සෙෂන් එක විදියට අපි ඔයාලට දුන්නා හිස්ටරි සිතියමයි ලෝංක සිතියමයි ලෝක සිතියමයි රූප ටික. ඒ රූප ටික මගේ YouTube channel එකේ තියෙන්නේ හිස්ටරි චූටි සර් කියලා ගැහුවම හිස්ටරි චූටි සර් කියලා ගැහුවම YouTube channel එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් හිස්ටරි මෙහෙම ගැහුවම ඔයාට බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක් එනවා. 2025 පේපරේ සිතියම් ස්ථාන සහ පින්තූර කියලා. ඒක විනාඩි 55ක වීඩියෝ එකක් තියෙනවා ඔයාලට. ඒ විනාඩි 55න් විනාඩි 45ක් බලන්න සිතියම් ස්ථාන ලංක සිතියමෙන් ස්ථාන 100ක් ලෝක සිතියමෙන් ස්ථාන 20කට අධික ප්‍රමාණයක් 20කට 30කට අධික ප්‍රමාණයක් අපි ලකුණු කරලා තියෙනවා. ඒක 1k views ගිහපු වීඩියෝ එකක් තියෙනවා. ඉස්සෙල්ලා ඔයාලා ඔක්කොටම කලින් ඒ වීඩියෝ එක බලලා ඉන්න ඕන. හරි. ඊළඟට ඔයාලගේ දෙවෙනි ස්ටෙප් එක විදියට අපි යන්න ඕනේ ටාගට් පේපරේ. මෙන්න ටාගට් පේපරේ හදන ගමන් ඉන්නේ ලීක් කරා වගේ තමයි පේපරේ. ගිය පාර ටාගට් පේපරේ 180කට වඩා අපේ ආවා. ලංකාවේ පොඩිම ගුරුවරයෙක් විදියට සතුටුයි මට ඔයාලට දෙයක් කරන්න ලැබීම ගැන. එතකොට ඒ ටාගට් පේපරේ අනුව තමයි ඔයාලගේ දැන් පොඩි මට්ටමේ කෙනෙක්ගේ වුණත් ලකුණු හැදෙන්නේ MCQ රචනා ප්‍රශ්න වලින්. හරි. එතකොට අපේ දෙවෙනි පාඩම විදියට ගත්තොත් ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. ඒ යුග තුනෙන් ලොකු රචනා ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් මේ පාර විභාගෙට. එතකොට එන්නේ ඒකේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 1,25,000 සිට 1800 දක්වා කාලයේ අනුව. ඊට පස්සේ පූර්ව ඓතිහාසික යුගයේ 2400 ඉඳන් ක්‍රිස්තු පූර්ව 450 දක්වා කාලය. ඒ පූර්ව ඓතිහාසික යුගය. එතකොට මුල් ඓතිහාසික යුගය අපි කියනවා ක්‍රිස්තු පූර්ව 450 ඉඳන් 300 දක්වා කාලය. හරි. ඒ කාල තුනට අදාළ ලොකු රචනා ප්‍රශ්නයක් අපිට හැදෙන්න පුළුවන්. ඒ කිව්වේ දැන් ලකුණු ඉස්සෙල්ල එන්නේ පළවෙනි ප්‍රශ්නේ සිතියම් ටික ලකුණු 12යි ලංක සිතියම ලෝක සිතියම එනවා ලකුණු 6ක්. එතකොට ඒ 12යි 6යි ලකුණු 20ම අපිට ගන්න පුළුවන් අර මං කිව්ව channel එකේ වීඩියෝ එක බලන්න. ඒ කියන්නේ 1k ගියපු වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා යන්න ඔයා.
ඉස්සෙල්ලා ස්ටෙප් එක විදියට ඔයා හෙට ඒ කියන්නේ පෙබරවාරි 4 නිදහස් දිනේ දවසේ ඔයාලා ෆුල් නිදහස් අරන් ඒ වීඩියෝ එක බලන්න ඕන. විනාඩි 45ක් අරගෙන ඒ වීඩියෝ එක බලලා තමයි ඊළඟ ස්ටෙප් එකට බහින්න ඕන අපි. දෙවෙනි ස්ටෙප් එක විදියට දැන් මේ ටික හරිනේ. ඊට පස්සේ අපිට එනවා ඒ ප්‍රශ්නෙම ආ කොටස කියලා රූප දෙකක්. රූප දෙකක් සහ මෙතන කෙටි ප්‍රශ්න 4ක් එනවා. ආ කොටසේ. හරි. ඒ කෙටි ප්‍රශ්න 4 ටාගට් කරන්න ගොඩක් අමාරු තත්ත්වයක තියෙන්නේ. කියන්නේ ඒක මුළු සිලබස් එකෙන්ම අහන කෙටි ප්‍රශ්න 4ක්නේ. ඒකෙන් අපි MCQ ටිකක් හදලා ඔයාට දානවා. ඒ කෙටි ප්‍රශ්න ටික ඔයාට බලා ගන්න පුළුවන් විදියට. හරි. ඊට පස්සේ මේ පින්තූර දෙක. පින්තූර දෙකත් අපි පින්තූර 30ක් 40ක් කතා කරලා ඒ පින්තූර අනිවාර්යෙන් එන විදියට පින්තූර ටිකත් කතා කරගන්න ඕන අපි. හරි. ඊළඟට අපි යන්න ඕන දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අපිට එන්නේ ගොඩක් වෙලාවට ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. ඒ යුග තුනෙන් සහ තුන්වෙනි පාඩම වන රාජ්‍යත්ව සංකල්ප පාඩමෙන් එන්නේ. එතකොට දුටුගැමුණු රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා වගේ රජවරු ගැන අහන්න පුළුවන් මේ පාර. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 6ක් එන්න. හරි. තුන්වෙනි ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නෙට රාජධානි පාඩමෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ඒක තුන්වෙනි එකද හතරවෙනි එකද කියලා කියන්න බෑ. දෙකෙන් එකකට එන්න පුළුවන් රාජධානි පාඩමෙන්. එතකොට අපි රාජධානි පාඩමෙන් කෙටි ප්‍රශ්න ටිකක් අනිවාර්යෙන් කතා කරමු. ඒ ටික කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ අපි පස්වෙනි ප්‍රශ්නෙට අදාළව කෙටි ප්‍රශ්න ටිකක් කතා කරමු. දඹදිව යුගය, ඒ යුග ටික ගැන. හරි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ එන්නේ නාගරීකරණ පාඩමේ. පළමු නාගරීකරණ, දෙවන නාගරීකරණ වලින්. ඊට පස්සේ අපි යමු තුන්වෙනි කොටසේ 7 8. 7 වෙනි ප්‍රශ්නේ නාගරීකරණ වලින් එන්න පුළුවන්. රාජධානි වලින් එන්න පුළුවන්. මික්ස් ප්‍රශ්නයක් එන්නේ. කියන්නේ 10 වසරේ පාඩම් වලින් තමයි ෆුල් බේස් එක 1 2 3 4 5 යන්නේ. හරි. 10 වසරේ පාඩම් වලින්. අපි 11 වසරේ පාඩම් ගත්තොත් ගිය පාර කාර්මික විප්ලවයෙන් ඇවිල්ලා නැහැ. මේ පාර ලොකු විශ්වාසකින් කියන්නේ කාර්මික විප්ලවය හොඳට බලන් යන්න ඕන. කාර්මික විප්ලවය පාඩමෙන් මේ පාර අනිවාර්යෙන් ප්‍රශ්න 11 වෙනි ප්‍රශ්නේ ලකුණු 18ක් අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒ කියන්නේ 11 වෙනි මේ 11 වසර පළවෙනි පාඩම කාර්මික විප්ලවය පාඩමෙන් 8 වෙනි ප්‍රශ්නෙට, ඒ කියන්නේ 3 වෙනි කොටසේ අපේ 8 වෙනි ප්‍රශ්නෙට කාර්මික විප්ලවය පාඩමෙන් අනිවාර්යෙන් කොටසක් සම්බන්ධ වෙනවා. එතකොට 9 වෙනි ප්‍රශ්නෙට එන්නේ ලෝක යුද්ධ ටික. පළවෙනි ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය, අදාළ ලෝක යුද්ධ පාඩම සහ බෙනිටෝ මුසෝලිනි ජපාන යුද්ධ සිද්ධියයි ඒක මිස් කළා 9 වෙනි ප්‍රශ්නෙටත් එනවා. 9 වෙනි ප්‍රශ්නෙට අපි පාස් පේපර් කරමු. ඒ කියන්නේ පාස් පේපර් බේස් කරන් තමයි එන්නේ. ඒ වුණාට පාස් පේපර් වලින්ම එන්නේ නැහැ කියලා රජයෙන් කියලා තියෙනවා. ඒක නිසා අපි පාස් පේපර් ටික කරමු. ගොඩක් දුරට සංකීර්ණ ප්‍රශ්න ටිකකුත් අපි කරමු. ඒ කියන්නේ මේ පාස් පේපර් වලට අමතරව සංකීර්ණ කොටස් ටිකක් කරමු අපි. විභාගෙට දවස් 3කට 4කට කලින් ඒ ටික අනිවාර්යෙන් කරලා දෙන්න. අපේ පළවෙනි සෙෂන් එක විදියට මේක ගත්තේ ඔයාලට තියෙන අමාරු තැන් එතකොට කමෙන්ට් කරන්න පුළුවන් අපිට. අපි ලව් එකක් ගන්න අමාරු නා අපිට මේ අපේ බාරස්සගේ ආයතනයෙන් තමයි මේක කරන්නේ. සර්ට් පන්තියක් තිබ්බා. ඒක නිසා ඒක ඉවරනකොට අපිට පරක් වුණා චුට්ටක්. ආයිත් ලයිව් එක ගන්න ගිහිල්ලා මගේ පළවෙනි ලයිව් එකේ හින්දා ටිකක් අවුල් ගියා මේ පාඩමෙන් ගන්න. ඒක නිසා අපි රෙකෝඩින් එකක් විදියට ඔයාලට දෙන්නේ මේක. ඔයාලට තියෙන අමාරු ප්‍රශ්න ඔයාට මට මැසේජ් එකක් දාන්න මේ නම්බරේට 070යි 327යි 1587 මේ නම්බරේට මට WhatsApp එකක් දාන්න අයියේ. මේ පාඩම මට අමාරුයි. ඔයා ගාව නෝට් තියෙනම් මට එවන්න, නැත්නම් මට කියලා දෙන්න කියලා. මගේ නෝට් පොතේ නෝට් තියෙනවා. මේ පොඩි කාලේ ලියපුවා. ප්‍රතාපසිංහ සර්ගෙන් මම ඉගෙන ගත්තේ.
සර්ගේ නෝට් ටික මගේ ගාව තියෙනවා. නෝට් ටික ඔයාට එවන්න පුළුවන්. නෝට් ටිකේ අවශ්‍යම තැන් ටික ඔයාට එවනවා මම. හරි? පන්ති යන්නේ නැති කට්ටියට, පන්ති යන කට්ටියට ඕනම කෙනෙක්ට මේකට සම්බන්ධ වෙලා වැඩේ කරගන්න පුළුවන්. අපිට කිසිම මුදලක් අපි අය කරන්නේ නැහැ. ඔයාලා වෙනුවෙන් බැඳී ඉන්නවා. 17 O level ලියන ඔයාට බුද්ධාගම විෂය ලියලා ඊට පස්සේ අපේ සෙෂන් එකක් යනවා රාත්‍රී පාඩමක් විදියට සහ ඉතිහාසයේ පේපර් ටික විදියට අපේ රාත්‍රී පාඩමක් යනවා. ඒ කියන්නේ ඔන්ලයින් එකක් දාලා මොකක් හරි කරලා ඔයාලට කියලා දෙන්න. එතකොට තව ගත්තොත් සිතියම් ටික හරි රූප සටහන් ටිකත් හරි. එතකොට තව අපි කරන්න ඕන පාස් පේපර් විදියට 2019 ලෙවල් පේපර් එක 2017 ලෙවල් පේපර් එක 2021 ලෙවල් පේපර් එක සහ 2023 ලෙවල් පේපර් එක. හරි මේ A level නේ O level paper එක. sorry history O level paper එක. ඒක කරලා තමයි 2019 17 19 21 23 මෙන්න මේ පේපර් සෙට් එක ඔයා කරන්න. හරි පේපර් සෙට් එක ඔයා කරලා ඔයා තනියම කරලා මාකින් එක අරගෙන මාකින් කරගන්න. ඒ මාකින් එක සංකීර්ණයි තමයි. ඒ වුණාට ඔයා මාකින් ලියා ගන්න. එතකොට පාඩම් කරගන්න පුළුවන්. දැන් අපි මාකින් එක ලියද්දි ප්‍රශ්නේ ලිව්වා මාකින් කරා. හරි? පළවෙනි ප්‍රශ්නේ ලිව්වා මාකින් කරා. පළවෙනි ප්‍රශ්නේ ලියන්න එපා. මොකද සිතියම් ටික රූප සටහන් ටික නිශ්චිත දැන්නේ. ඒ ටික අර YouTube channel එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ ටිකෙන් බලා ගන්න පුළුවන්. එතකොට අර දෙවෙනි ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්න ඒව අපි මාකින් කරලා ලියන්න ඕනේ. ඒවයින් බොහෝ දුරට පාස් පේපර් ප්‍රශ්න වලින් කොටසක් දාන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. සම්පූර්ණ පේපරේ නිකන් හදන්න බෑනේ. පාස් පේපර් බේස් කරන් කොටසක් දාන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒක නිසා ඒ ප්‍රශ්න ටික අනිවාර්යෙන් කරන්න. 19 17 21 23 O level ඉතිහාස පේපර් අරගෙන ඔයා කරන්න. එතකොට MCQ ටික හදාගන්න හැටි කිව්වොත් MCQ 200ක් 300ක් අනිවාර්යෙන් හරි උත්තර ගහලා යමයි යන්න ඕනේ. කියන්නේ MCQ කොටස් ටිකක් ගත්තා. ඒකෙත් අපි ගමු MCQ කොටස් ටිකකුත් අපි ගමු 2016 2016 2018 2019 මෙතන MCQ 40යි මෙතනත් 40යි මෙතනත් 40යි. එතකොට 120යි. 2021 2023 හරි MCQ ටික අරගෙන මෙතන එතකොට MCQ 200ක් තියෙනවා. MCQ 200ක් කරලා MCQ ටික 100ට 70ක් 60ක් අතරේ MCQ ඔයාලට ගොඩ දාගන්න පුළුවන් මේ ටික කරොත්. ඊට අමතරව MCQ හැදෙන ඒවා අපි ඒ වෙලාවේදී කතා කරගමු. දැන් අද පළවෙනි සෙෂන් එක විදියට සෙෂන් 3ක් 4ක් කතා කරගමු. ඊට අමතරව ඔයාලට ප්‍රශ්න ගැටලු තියෙනම් අර මගේ නම්බරේට WhatsApp එකක් දාලා තියන්න. මේ අමාරු කොටස් ටික ලකුණු කරගන්න. එහෙනම් මාරයි නේද මල්ලි කියලා වැඩේ හොඳට කරන්න ඔයා. MCQ කොටස් රචනා කොටස් ලකුණු කරගන්න. චීස් කෑල්ල වගේ පේපර් ලියන්න ඕනේ එදාට ගිහිල්ලා අඬ අඬ ඉන්න බෑ. මේ ටික කරලා ගියොත් අනිවාර්යෙන් ඉතිහාස පේපර් එක ගොඩ දාගන්න පුළුවන්. එතකොට මේ දවස් ටිකේ කරන්න ඕනේ නැති දේවල් ගත්තොත් මැච් එක තියෙන මැච් එක බලන්න එපා. මැච් එක පරාද වෙන උන් ගැන හිතලා වැඩක් නැහැ. ඔයා බේස් කරන්න ඔයාගේ අනාගතය ගැන. ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න ඕන මොකක් නැතත්. එතකොට අපිට අනිවාර්යෙන් O level result එක බලපානවා.
අනිවාර්යෙන් O level result එක බලපානවා. ඒ කියන්නේ අපිට second shy එකට යන්න බෑ. O level අඩුම තරමින් C3ක්